මට යන්න බැයිද දන්නේ Welcome back to my YouTube channel. ඔන්න අද වීඩියෝ එකෙන් ගේන්නේ දවසක හවසක ගිය පොඩි රස්තියාදුවක විස්තරයක්. මේ තමයි දියත පාක් එක. මේක ඉතින් වටේටම මේ හරියේ ගොඩක් රෙස්ටොරන්ට් එහෙමත් තියෙනවා. ඒ වගේම පොඩි පොඩි එන්ටර්ටේන්මන්ට්ස් එහෙමත් හවසට තියෙනවා. පොඩි අයට එහෙමත් මේ වගේ එන්ටර්ටේන්මන්ට්ස් තියෙනවා පොඩි පොඩි. මම නම් ඉතින් මේකට පොඩ්ඩක් ආස වුණා. හැබැයි ගියේ නෑ. අපිත් ඉතින් පොඩි ළමයිනේ තාම. මෙන්න මෙතන තියෙනවා හංස බෝට්ටු. මේවා අපිට ඕන රයිඩ් එකක් එම ගිහිල්ලා එන්න පුළුවන්. එක එක ටයිම් තියෙනවා. 30 minutes 15 minutes ඒ වගේ ටයිම්ස් තියෙනවා. කැමති විදිහට මේ ගිහිල්ලා එන්න පුළුවන්. මේකට නම් ඉතින් මම ගොඩක් ආස වුණා. ඔන්න බලන්න ඉතින් මම හරි ආසාවෙන් තමයි මේ රයිඩ් එක යන්නේ. ටයිම් එක ඉතින් මදිත් වගේ වුණා. අපි ගියේ 15 minutes වගේ. මට නම් ඉතින් ඒ ටයිම් එකත් හිතට මදි වගේ. ආයෙ දවසක යන්න හිතාගෙනත් ඉන්නවා. මෙතන තව එක එක බෝට් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් කට්ටියකට එකපාර වගේ යන්න ඕන නම් එහෙමත් තියෙනවා. ඒ වෙන ඩයිනින් එහෙමත් කරන්න පුළුවන් ඒවත් තියෙනවා. හැබැයි එදා අපි යන වෙලේ නම් ඒවා ෆිල් වෙලා තිබුණේ නෑ. ඒවා අර කට්ටිය ගොඩක් ෆිල් වෙන විදිහට තමයි මේ යන්නේ. ඒක නිසා තමයි අපි හංස බෝට් එකේ ගියේ. මේ දැන් ඒ බෝට් රයිඩ් එකෙන් පස්සේ මේ යන්නේ ඊළඟට යන රෙස්ටොරන්ට් එකට. ඒ රෙස්ටොරන්ට් එකට යන්න තියෙන්නේ මේ වගේ පාරුවකින්. එහා පැත්තට මාරු වෙන්න තියෙන්නේ. ඒකත් ඉතින් හරි ෂෝක්. ඔන්න බලන්නකෝ. දැන් මේ අපි යන්නේ රෙස්ටොරන්ට් එකට. ඒකේ නම ඩියුටි ස්ටේෂන්. ඒකේ අර මේ රේල් ස්ටේෂන් එක විදිහට හදපු රෙස්ටොරන්ට් එකක්. මේ තියෙන්නේ අර රේල් ස්ටේෂන් එක විදිහට වගේ තමයි ඒක හදලා තියෙන්නේ. Thank you for watching.